කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන සත්‍යවාදී සුන්දර මනුෂ්‍යයා. ඒ නිසා දලදා මාලිගාව මම උපයෝග කරගන්නේ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමයි දලදා උන්වහන්සේට දෙන්න පුළුවන් දලදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. හරි බොහොම ස්තුතියි. මම අවසන් කරනවා. දලදා කරඬුව මම වඳින්න යන්නේ නැහැ. හරිද? මාධ්‍ය අරගෙන. මම ශ්‍රීමා බෝධින් වහන්සේ වඳින්න යන්නේ මාලිග මේ මාධ්‍ය අරගෙන. එයි එයා අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩනවා. ඒ පොදු ජනතාවගේ මුදුන් මල් කඩ. ඒක මහින්දගේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටේ මුදුන් මල් කඩ හෝ සජිත්ගේ මුදුන් මල් කඩ නෙවෙයි. හරිද? ඒක පොදු ජනයාගේ මුදුන් මල් කඩ. බෞද්ධ ජනයාගේ. ඒක දේශපාලනෙන් අපහරණය වෙන්න දෙන්න ඕනේ. ඒ නිසා ඔය හැම දිනාට වඩා අපි ධාර්මික. ඊයේ මම ලංකාවේ ප්‍රධාන මූල හිමියන් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. අපි ඔවුන්ට කිව්වා අපි ඔවුන් එක්ක අවබෝධයෙන් වැඩ කරන්න ලෑස්ති. හැබැයි ඔවුන් අවබෝධයෙන් වැඩ කරන්න සූදානම් නැත්නම් අපි නීතියෙන් වැඩ කරන්නත් ලෑස්ති කියලා ඔවුන්ට කියලා තියෙනවා. අර සංචාර කර්මාන්තයට අවශ්‍ය හාල් ප්‍රමාණයක් ඇරුණකොට වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. වෙන කිසි හාල් ලැටයක් අපි ආනයන කරන්නේ නැහැ ලංකාවට. ඒ නිසා ඇහුවන අපෙන් කරන්නේ මොකද්ද කියලා? අන්න කරන ප්‍රධාන වැඩක් තමයි අර්ජුන මහේන්ද්‍ර ගේනවා උසාවියකට උත්තර ගන්නවා ඊළඟ ඔයත් ගේනවා. ඒ නිසා අපි ජනතාවට යෝජනා කරන්නේ උගණ්ඩාවේ ධනෙ පවරා ගන්න පුළුවන්කම තිබෙන්නේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් වටා ඒක රාශියක් නෙවෙයි. අද දරුවන්ගේ අමතර පාසල් පොතක් ගන්න ඕන, පැන්සලක් ගන්න ඕන, පෑනක් ගන්න ඕන, ආණ්ඩුව බද්දක් ගහනවා. අමතර කියවීම් පොතක් ගන්න ඕන, ආණ්ඩුව බද්දක් ගහනවා. අපි ඔයගලන්ට සාතිකයක් දෙන්නම්. ජාතික ජන බලවේගයේ පළමු ආණ්ඩුවෙම අධ්‍යාපන පොත් උපකරණ සඳහා තියෙන බද්ද අයින් කරනවා. දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද? දරුවෙක් ඉගෙන ගන්න බද්දක් ගෙවන්න ඕනද? නෑ, ඉගෙන ගැනීම රටේ ආයෝජනයක්. හැබැයි මේගොල්ලෝ දරුවෙක් ඉගෙන ගන්න ගියත් බද්දක් ගන්නවා. අන්න අපි මේ බද්ද අයින් කරලා පාසල් අමතර කියවීම් පොත් සහ උපකරණ සාධාරණ මිලකට දරුවන්ට ලබා දෙන්න වැඩපිළිවෙලක් ජාතික ජන බලවේගය ආණ්ඩුව ආදෙන කරන්න පුළුවන්. ඒ වගේම ලෙඩ පරීක්ෂණය සඳහා රෝග පරීක්ෂණය සඳහා තියෙන වැඩබද්ද මුළුමනින්ම පළමු අයවැයේකින් ජාතික ජන බලවේගය ආණ්ඩුව අයින් කරනවා. ආහාර මත ඒකට කවුරු හරි ලෙඩක් වුණොත් ආණ්ඩුවට බද්දක් ගෙවන්න ඕනද? ඒක මාර වැඩක්. කවුරු හරි ලෙඩක් වෙලා පරීක්ෂණ කරගන්න ගියොත් පරීක්ෂණ කලින් ආණ්ඩුව ගාණක් ගන්නවා. ඉතින් බලනකොට ලෙඩ වෙන එකත් ආණ්ඩුවට වාසි. හරිද? එහෙම ආණ්ඩුවේ තියෙන්නේ. බඩගිනි හැදිලා ආහාර වේලක් ගන්න ගියොත් ඒකට බද්දක් ගන්නවා. ඖෂධ, ආහාර, අධ්‍යාපන උපකරණ මුළුමනින්ම බද්දෙන් නිදහස් ජාතික ජන බලවේගය ආණ්ඩුවක්. අපි ගන්නෙම මොකක් නිසාද? ආර්ථිකය වැටිලා ණය ගෙවා ගන්න බැරි රටක්. ඩොලර් සංචිත බිඳුවට හිඳිච්ච රටක්. ඩොලර් සංචිත බිඳුවට හිඳිච්ච රටක්. ඩොලර් සංචිත බිඳුවට හිඳිච්ච රටක්. කිසිම දවසක බොරුවක් නොකියන ඇත්ත පමණක් කියන සත්‍යවාදී සුන්දර